සුබ දවසක් යාළුවනේ. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න මම අද ඔයාලට අරන් ඇවිල්ලා තින්නේ කොහොමද මොබයිල් ෆෝන් එක විතරක් යූස් කරලා දවසට විනාඩි 20ක් වගේ පොඩි කාලයක් ඇතුළත $41ක් හොයාගන්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. ඔයාලා මුලින්ම යන්න ඕනේ ඔයාලා Play Store app එකට. Play Store app එකට ගිහිල්ලා ඔයාලා search කරගන්න ඕනේ Bitcoin mining කියලා. මම දැන් මේ උඩින් search කරගෙන තියෙන මම click කරගන්නවා. මම ඔයාලට මේ app එක download කරගන්න link එක පල්ලෙහා comment box එකේ pin කරලා තියන්නම්. ඔයාලා එතනින් ගිහිල්ලා download කරගන්න පුළුවන්. ඔයාලා දැන් මේ app එක download කරගන්න. මම දැන් මේ විදිහට download කරලා තියෙන හින්දා මම මෙතනින් open දෙනවා. ඕපන් දුන්නට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙහෙම ලෝඩ් වෙලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයාලා ගේනවා. මෙතනින් දැන් අපිට තියෙන මේකේ account එකක් හදාගන්න. දැන් මම කියලා දෙන්නම් කොහොමද ඔයාලා ඒක කරන්න කියලා. ඔයාලා අනිවාර්යයෙන් මේ යටින් තියෙන ටික් එක දාලා තියෙනවද බලන්න. එතන ටික් එක දාලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන මේ continue with Google කියන එක දෙන්න. ඒක දීලා ඔයාලා එතනින් ඔයාලගේ කැමති Gmail එකක් තෝරගන්න. මම මේ විදිහට දැන් මගේ Gmail එකක් තෝරගන්නවා. ඊට පස්සේ මේ විදිහට ඔයාලා මේ app එකේ ඇතුළට අරන් යනවා. මේ වගේ තමයි මේ app එකේ ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. මම ඔයාලට සරලව කියලා දෙන්නම් මේකේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඔයාලට මේකේ තියෙන්නේ මේකේ මේ coin mining වෙන්න තමයි දාන්න තියෙන්නේ. ඔයාලා මේකේ coin mining වෙන ස්පීඩ් එක වැඩි කරන්න තමයි ඔයාලට තියෙන්නේ. මේක ඩිපොසිට් කරන්න කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා ඒකින්ද මේක දවසකට පොඩි කාලයක් වැය කරලා මේකේ තියෙන ටාස්ක් වගේක් තියෙනවා. ඒක කම්ප්ලීට් කරලා මේකේ ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. දැන් මම කියලා දෙන්නම් කොහොමද ඒක කරන්න කියලා. ඔයාලට යටින් බලා ගන්න පුළුවන් ප්‍රොෆයිල් එකට ගියොත් මේ විදිහට තමයි ඔයාලට ප්‍රොෆයිල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම යටින් තව එකක් තියෙනවා wallet කියලා. මේ විදිහට තමයි ඔයාලගේ wallet එක බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම home එකට යනවා. දැන් මම කියලා දෙන්න යන්නේ ඔයාලට කොහොමද මේක කරන්න කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දැන් උඩින්ම මගේ මෙතන මේ අංග වගේක් කවුන්ට් වෙනවා. එතනින් තමයි ඔයාලගේ coin ප්‍රමාණය mining වෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන total mining power කියලා තියෙනවා. එතනින් තමයි ඔයාලගේ mining speed එක වැඩි වෙන්නේ. දැන් මම කියලා දෙන්නම් ඔයාලට මේ speed එක වැඩි කරගන්නේ කොහොමද කියලා. ඔයාලට මෙතන app එක open කරාට පස්සේ මෙන්න මෙතන මේ සුදු පාට වෙලා තියෙන ඔයාලගේ නිල් පාටින් පෙන්නනවා. ඔයාලා අනිවාර්යෙන් ඒක click කරගන්න. ඉතින් ඔයාලට මේ 3.5ක speed එකක් වැඩි කරගන්න පුළුවන් ඔයාලගේ mining speed එකට. දැන් මම කියලා දෙන්නේ ඔයාලට යටින් බලා ගන්න පුළුවන් මෙතන claim කියලා බටන් එකක් තියෙනවා. ඔයාලට දවසට 35 වතාවක් මේක කරන්න පුළුවන්. ඔයාලගේ එක කරන වාරයක් ගානේ ස්පීඩ් එක 8කින් වැඩි වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 8යි කියලා දෙනවා. ස්පීඩ් එක 8කින් වැඩි වෙනවා මයිනින් වෙන ස්පීඩ් එක. ඔයාලට මේ විදිහට claim කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට ad එකක් load වෙනවා. ඔයාලට මේ ad එක බලන්න ඕනේ. ad එක කොයිම වෙලාවකත් skip කරන්න එපා. ඒ යන තප්පර ගාන ඉවරනාට පස්සේ ඔයාලා ad එක skip කරලා දාන්න. එතකොට තමයි ඔයාලගේ මේවා mining වෙන ස්පීඩ් එක වැඩි වෙන්නේ. මම දැන් මේක skip කරගන්නම්. ඔන්න යාළුවනේ මම දැන් ad එක skip කරගත්තා. ඊට පස්සේ ඔයාලා මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලට කලින් බලා ගන්න පුළුවන් මෙතන 80 ගානක් තිබේ. මට හරියට මතක නෑ total mine power එක 80 ගානක් තිබේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 91.50ක් වෙලා තියෙනවා. 5.0ක් වෙලා තියෙනවා. ඔයාලට මේ විදිහට දවසට මෙතන 35 වතාවක් මේක කරන්න පුළුවන්. මේක ඔක්කොම කරන්න සාමාන්‍යයෙන් විනාඩි 20ක් වගේ යන්නේ. ඊට පස්සේ ඔයාලගේ මේ mining speed එක වැඩි කරගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ඉස්සෙල්ලට වඩා වේගකින් මෙතන count වෙනවා. ඒ විදිහට තමයි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම දැන් කියලා දෙන්නම් මේකේ withdrawal එකක් ගන්න කොහොමද කියලා. ඔයාලා මේ යටින් තියෙන wallet කියන එකට click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ මෙතන balance එක පෙන්නනවා. ඔයාලා මෙතනින් මේ withdraw කියන එක touch කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මෙතනින් දැන් Binance account එක හරහා transfer කරගන්නවා නම් BEP20 කියන ඇඩ්‍රස් එක හරහා ඔයාලට transfer කරගන්න 0.03.5ක amount එකක් තියෙන්න ඕනේ. BEP20 කියන ඇඩ්‍රස් එකෙන් transfer කරගන්න නම් ඒ වගේම BTC ඇඩ්‍රස් එකකින් transfer කරගන්න නම් 0.02ක් තියෙන්න ඕනේ. මම දැන් ඔයාලට කියලා දෙන්නම් ඊට වඩා අඩුම අගයකින් transfer කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේකේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන recommended කියලා උඩින් තියෙනවා. එතන බලා ගන්න පුළුවන් ඔයාලට 0.8
6යි දෙකක amount එකක් තිබ්බත් ඔයාලට මෙතනින් transfer කරගන්න පුළුවන්. දැන් මම කියලා දෙන්නේ ඉතින් කොහොමද transfer කරගන්නේ කියලා. ඔයාලා මෙතන මේ click කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන wallet ගොඩක් තියෙනවා. ඒ wallet වලින් එකක් හරි ඔයාලට තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතනින් මේ 0.06 දෙකක් වගේ පොඩි amount එකක් තිබ්බත් ඔයාලට withdrawal එකක් ගන්න පුළුවන්. ඔයාලට මෙතන BEP20 කියන address එක හරහා withdrawal එකක් ගන්නවා නම් BEP 0.03৫ කියන්නේ $41ක්. ඒ වගේ withdrawal එකක් ගන්න පුළුවන් Binance එකට. Binance account එකක් තියෙන කට්ටියට අනිවාර්යෙන් ඒක P2P හරහා බැංකු account එකට ගන්න පුළුවන්. මේ විදිහට තමයි යාළුවනේ මේකේ withdrawal එක ගන්න තියෙන්නේ. අනිවාර්යෙන් මම ඔයාලට ඉස්සරහට මේකේ withdrawal ගන්න වීඩියෝ එකකුත් අරන් එන්නම්. එහෙනම් යාළුවනේ අදට මගේ වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම තව කෙනෙකුට බලන්න share කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලා මට කරන උදව්වක් හැටියට මාව අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු.